හයි මං ඔයාලට අරගෙන එන්න හිතුවා හොස්පිටල් බිල් එක ක්ලැරිෆයි කරන වීඩියෝ එක. මොකද ගොඩක් අය මට ඉන්බොක්ස් මෙසේජ් දාලායි කමෙන්ට්ස් දාලා එහෙම අහලා තිබුණා හොස්පිටල් බිල් එක කීයක් වගේ වුණාද කියලා. ඉතින් මම හිතුවා ගොඩක් අම්මලාට ප්‍රශ්නයක් වෙලා තියෙන මේ හොස්පිටල් බිල් එක ගැන වීඩියෝ එකක් කරනවා කියලා. මම අරගෙන එන්නේ 9 wells hospital එකේ බිල් එක සම්බන්ධව විතරයි. මොකද මගේ බේබි ඩිලිවරි එක කරේ 9 wells hospital එකේ. මම 9 wells hospital එක තෝරගත්තේ මං හිතනවා 9 wells hospital එක මාතෘහා ලදරු කියන කැටගරි එකේ ඉහළින්ම ඉන්න hospital එකක් කියලා. සහ ඒකේ ගොඩක් facilities තියෙනවා බේබි ඩිලිවරි එකකට. ඉතින් ඒක නිසා තමයි මම 9 wells hospital එක select කරගත්තේ. මම අරගෙන එන හොස්පිටල් බිල් එකේ තියෙන්නේ C-section baby delivery එකකදී යන බිල් එක කොහොමද කියලා විතරයි. මොකද මම කරේ C-section delivery එකක්. normal delivery එකකදී මීට වඩා බිල් එකේ price එක අඩු වෙන්න පුළුවන්. මොකද එතනදී surgery එකක් යන්නේ නැති නිසා. ඒ වුණාට epidural වගේ ගන්න අම්මා කෙනෙක් ඉන්නවා නම් මේ හා සමාන මීට ළඟින් යන බිල් එකකට යන්න පුළුවන් ගොඩක් දුරට. මොකද එපිඩියුරල් එක චුට්ටක් ප්‍රයිස් එකකින් වැඩි නිසා. අනිත් එක තමයි ඔයාලගේ VOG ડોක්ටර් අනුවත් මේ බිල් එකේ ප්‍රයිස් එක වෙනස් වෙනවා. මොකද VOG ප්‍රොෆෙසර් කෙනෙක්ගේ ડોක්ටර් charges වෙනස්, normal VOG ડોක්ටර් කෙනෙක්ගේ ડોක්ටර් charges වෙනස්. අනිත් එක ડોක්ටර්ගෙන් ડોක්ටරට කොහොමත් charges වෙනස් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි C-section එකක් කරද්දී anesthesia ડોක්ටර් කෙනෙක් ඉන්නවා, pediatrician කෙනෙක් ඉන්නවා. ඒ ඉන්න ડોක්ටර්ස්ලාටත් අනුව මේ බිල් එකේ charges එහාට මෙහාට වෙන්න පුළුවන්. ලොකු ගාණක් නෙවෙයි. සාමාන්‍ය පොඩි ගාණක් එහාට මෙහාට වෙන්න පුළුවන්. මම මේ ගෙන වීඩියෝ එකෙන් පුළුවන් අම්මලාට හොස්පිටල් බිල් එක සම්බන්ධව ඔයාලට කීයක් වගේ වියදම් වෙයිද කියන එක සම්බන්ධව දල අදහසක් ගන්න. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. හරි මම බිල් එක අරගෙනම ආවා. ඔයාලට විස්තර කරන්න ඕන නිසා හරියට කීයක්ද ගියේ කියලා පෙන්වන්න ඕන නිසා මම මේ බිල් එකේ ෆොටෝ එකක් වීඩියෝ එකේ අන්තිමට දාන්නම්. ඒකත් බලලා ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. මුලින්ම කිව්වොත් මම සිසේරියන් පැකේජ් එකකටනේ ගියේ. එතකොට මම ගත්තේ ඩිලක්ස් ප්ලස් රූම් එකක්. ඩිලක්ස් ප්ලස් රූම් එකට රුපියල් 1,45,000ක් ගිහින් තියෙනවා. ඩිලක්ස් රූම් එක ගත්තාම සාමාන්‍යයෙන් පේෂන්ට්යි තව කෙනෙකුටයි විතරයි ඉන්න පුළුවන්. මොකද තව එක බෙඩ් එකක් විතරයි දාලා තියෙන්නේ. ඩිලක්ස් රූම් එකෙත් එහෙමයි මම දන්න විදියට. තව වෙනම තියෙනවා ඒගොල්ලොන්ගේ කස්ටමයිස් කරගන්න පුළුවන් ස්වීට්ස්. ඒවා ඉතින් ගන්න එක තේරුමක් නැහැ කියලා හිතුණා. ඒ ස්වීට්ස් ගන්නවා නම් විසිටර්ස්ලා ගොඩකට ඇවිල්ලා නතර වෙලා ඉන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙම අවශ්‍යතාවයක් නැති නිසා ඩිලක්ස් ප්ලස් පැකේජ් එක තමයි ගත්තේ. අලුතෙන් බබෙක් හම්බුනායින් පස්සේ ගොඩක් විසිටර්ස්ලා එන්නේ නැහැනේ. ඒ නිසා තේරුමක් නැහැ ඒ වගේ ස්වීට්ස් වලට යන එක. ඩිලක්ස් ප්ලස් රූම් එකේ ඉන්න පුළුවන් පේෂන්ට්යි තව කෙනෙකුටයි විතරක් වුණාට බබා හම්බුනායින් පස්සේ දවසේ බබා හම්බෙච්ච වෙලේ ඉඳන් අපේ අම්මයි හස්බන්ඩ්ුයි දෙන්නම හිටියා. මොකද ඒ දෙන්න මාරුවෙන් තමයි බබා බැලුවේ. මටත් නැගිටලා යන්න ලොකුවට පුළුවන්කමක් තිබුණ නැති නිසා ඒ දෙන්න හිටපු එක ගොඩක් හොඳයි. මොකද ඒ දෙන්නට මාරුවට බබාව බලා ගන්න පුළුවන්නේ. ඒ නිසා මම අම්මවත් තියාගත්තා, හස්බන්ඩ්වත් තියාගත්තා. ඊට පස්සේ ඩ්‍රග්ස් බෙහෙත් වලට ගිහින් තියෙනවා රුපියල් 15,164.47ක්. මේක කිව්වහම මගේ වියෝජි ડોක්ටර් තමයි ડોක්ටර් ටිරාන් ඩයස්. එතකොට ડોක්ටර් තමයි මේ බෙහෙත් ටික මට දුන්නේ. මේක පිටින් ගන්නවා නම් වෙනම ගාණක් යනවා. නිසා මම හිතුවා මේ බෙහෙත් ටික හොස්පිටල් එකෙන්ම අරගෙන යනවා කියලා. ඒ නිසා ඒ බෙහෙත් ටිකත් බෙහෙත් වල ප්‍රයිස් එකත් මේ බිල් එකටම ඇඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ equipment charges රුපියල් 440යි. procedure එකට ගිහින් තියෙනවා 9,230ක්. aesthetic and cosmetics වලට ගිහින් තියෙනවා 2,500ක්.
බ්ලඩ් ගෲපින් DT ටෙස්ට් වගේක් කරනවා. අපිව හොස්පිටල් එකට ඇඩ්මිට් කරගත්තු ගමන් බ්ලඩ් ගෲප් එකයි අපේ ෆුල් බ්ලඩ් කවුන්ට් එකයි ගන්නවා. ඒවට ගිහින් තියෙනවා රුපියල් 5500ක්. CSSD charges ගිහින් තියෙනවා රුපියල් 6360ක්. CTG charges ගිහින් තියෙනවා රුපියල් 1680ක්. ෆිසියෝതെරපි charges ගිහින් තියෙනවා 2310ක්. මේ ෆිසියෝതെරපි කෙනෙක් එනවා සීස කරායින් පස්සේ දවසේ වගේ මට මතක විදියට ඊට පස්සේ දවසේ ෆිසියෝതെරපි කෙනෙක් ඇවිල්ලා කොහොමද ඉඳගන්නේ, කොහොමද හිටගන්නේ, ඇඳෙන් බහින්නේ කොහොමද, කකුලක් උස්සන්නේ කොහොමද, පැත්තට ඉන්නේ කොහොමද, හැමදේම කියලා දෙනවා A to Z. යා කිව්ව විදිහ මතක තියාගෙන තමයි මම ඇත්තටම හරියට නැගිටින්න ඉඳගන්න පුරුදුනේ සීස කරායින් පස්සේ. මොකද ගොඩක් අමාරුයි. කට් එක ගොඩක් රිදෙනවා. කට් එක රිදෙන්නේ නැති වෙන්න, කට් එක රිදෙන එක අවම වෙන්න තමයි ෆිසියෝതെරපිස්ට් කියලා දෙන්නේ කොහොමද නැගිටින්නේ ඉඳගන්නේ මූවමන්ට්ස් කරන්න කියලා. ඇත්තටම ඒ සර්විස් එක හරි වටිනවා. ආයේ තියෙනවා සර්ජිකල් and other consumables වලට 564ක්. ලැබොරටරි charges වලට 8910ක්. එතකොට එතන ටෝටල් එක 2,05,500යි. ඊට පස්සේ ප්‍රොෆෙෂනල් ෆීස් ගිහින් තියෙනවා. ඩොක්ටර් බුද්ධිම ජයසිංහ තමයි බබාව බැලුවේ පීඩියට්‍රිෂියන්. එයාට 30000යි. ඩොක්ටර් චමින්ද ගුණවර්ධන 30500යි. ඩොක්ටර් රංජිත් දිසානායක 45000යි. එතකොට මගේ ඩොක්ටර් ප්‍රොෆෙසර් ටිරාන් ඩයස් ලක්ෂයයි. ප්‍රොෆෙෂනල්ස්ලගේ ෆීස් නුත් ඔක්කොම එකතු වුණාම 4,0159,727ක් ගිහින් තියෙනවා. මෙතන 18% VAT එකක් ඇඩ් වෙලා තියෙනවා 4,860ක. එතකොට ඒවත් එකතු වුණාම ටෝටල් එක වෙනවා රුපියල් 4,08,19,727ක්. එතකොට මේක තමයි ටෝටල් බිල් එක. ඔයාලට පුළුවන් ඕනනම් ඉන්ෂුරන්ස් ක්ලේම් කරන්නත්. මමත් ඉන්ෂුරන්ස් හස්බන්ඩ්ට ඉන්ෂුරන්ස් තිබ්බ නිසා එයාගෙන් ක්ලේම් කරා. ඒ කරලා ඉතුරු ගාන තමයි පේමන්ට් එක කරේ අපි. මම ඔයාලට මේ බිල් එක දාන්නම් ඇටච් කරන්නම් වීඩියෝ එකේ අන්තිමට. ඉතින් ආසන්න වශයෙන් ගත්තොත් මට ලක්ෂ 4ක් තමයි ටෝටල් බිල් එක ගියේ. මොකද මම එක්ස්ට්‍රා ගේ VOG ඩොක්ටර් දුන්න බෙහෙත් ටිකත් මම එක්ස්ට්‍රා ගත්තා හොස්පිටල් එකෙන්. එතනින්ම අරගෙන ගියේ. මොකද පිටින් ගන්න ගියා මේ වෙලාව කොහොමත් කරදර නිසා එතනින්ම අරගත්තා. මම හොස්පිටල් එකෙන් මීල්ස් එහෙමත් ගත්තා. එක්ස්ට්‍රා මීල්ස් එහෙමත් ගත්තා. පොඩ්ඩක් බඩගිනි වුණාම රෑ නිදි මරණ නිසා බඩගිනි වුණාම කැන්ටින් එකෙන් ඕඩර් කරලා ගෙන්න ගත්තා. ඒවටත් ඒ charges නුත් මේ ඉන්ක්ලූඩ් කරලා තමයි මේ බිල් එක ඒගොල්ලෝ හදලා තියෙන්නේ. හස්බන්ඩ්ටයි අම්මටයි කෑම පිටින් ගත්තේ. සමහරක් වෙලාවට ඇතුළෙනුත් ගත්තා. ඒ ගත්තේ ඒවයි ඔක්කොම බිල් එක තමයි මේ ලක්ෂ 4ක් දාලා ඒගොල්ලෝ දීලා තියෙන්නේ. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. හොස්පිටල් බිල් එක කොයි වගේ වේද කියලා අපිට කලින් දැනගන්න උවමනාව තියෙනවා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා බලලා ඔයගොල්ලන්ට අදහසක් ගන්න. මම මගේ C-section delivery experience එක කොහොමද කියලා ඊ හොස්පිටල් එකේ පැකේජස් කොහොමද කියලායි වෙනම වීඩියෝ එකකින් අරගෙන එන්නම්. රූම් එකේ මොනවාද තිබ්බේ, මොනවාද ෆැසිලිටිස්, කොහොමද ඒගොල්ලොන්ගේ සර්විස් එක කියලා මම වෙනමම වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඉතින් තවත් මේ වගේ වීඩියෝ දිගටම බලන්න YouTube channel එක subscribe කරන්න, bell icon එකත් click කරන්න. මං එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙත් එන්නම්.